නවයේ මාර්ගවල ෆේටල් හෙඩෝන් ක්‍රැෂස් සීග්‍රේ නිහළ යාමත් සමග පොලිසිය දියදුරන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ලෙම වසරේ ෆේටල් හෙඩන් ක්‍රැෂස් පසුගිය වසරට වඩා 75%කින් වැඩි වී ඇති බවයි වික්ටෝරියානු පොලිසිය පවසන්නේ. ප්‍රවාහන අනතුරු කොමිසමට අනුව මෙම වසරේ එම අනතුරුවලින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 244ක් වනවා. මේ හේතුවෙන් මෙල්බන් කප් ලෝං වීකෙන්ඩ් වලට පෙර විශේෂ මාර්ග ආරක්ෂණ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අනතුරු බොහෝමයක් සිදුවන්නේ පසරි 2 සිට 6 අතර කාලය තුළ බවද හෙළිවෙනවා. තෙහෙක්ටිය නැසලකිල්ල සහ ජංගම දුරකථන භාවිතය මේ අනතුරු වලට ප්‍රධාන හේතු ලෙස සැලකෙන්නේ. එසේම බරණැස 60කට වැඩි ප්‍රමාණයක් අධික වේගයෙන් රුව නූලික රිය පැතවීමේ දෝෂයන් නිසා සිදු වී තිබෙන බව විශ්ලේෂණයට අනුව අනාවරණය වී තිබෙනවා. නිල තත්ත්වයේ කනස්සලත කරුණක් බව මාර්ග පොලිස් සහකාර කොමසාරිස් ග්ලෙයින් වීරි පැවසුවා. බොහෝ අනතුරු වමෙන් ගමන් කිරීමට අපහසුයක් වීමෙන් සහ අවතාලය වෙනතකදී යොමු වීමෙන් සිදුවන බවයි ඔහු අවධාරණය කරන්නේ. දිගු සතියන්තයේදී පොලිසිය විසින් ෆෝමෝන් නමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා. එම කාලය තුළ පොලිසිය ප්‍රධාන මාර්ගවල වේග පරීක්ෂණ සහ මන්ත්‍රව්‍ය පරීක්ෂණද සිදු කරන බවයි සඳහන් වන්නේ. ව්‍යතිරිත පසුගිය දිගු සතියන්තයේදී පමණක් පොලිසිය විසින් ගත වාහන වැරදි 5000කට අධික ගණනක් අනාවරණය කර තිබුණා.